මේ ඔබ දකින්නේ කොළඹ ගාලු මෝතර පිහිටි ගෝල්ෆේස් වීදී විශේෂ විරෝධතාවක් පැවැත්වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය කාලයේදී සිදුවෙච්ච ඒ සාහසික ක්‍රියාවන් වගේක් සිදු වෙලා තිබුණා. විශ්වවිද්‍යාලය කේන්ද්‍රගෙන සිදුවෙච්ච ඒ හිංසනයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුපුරා යන්නේ අපි දන්නා චරිත කියලා ඒ සිසුවෙකුගේ සිදුවෙච්ච අවාසනාවන්ත ඉරණමත් එක්ක ඉතින් මේ විශේෂ රැග්කිරීම මේ නවක වදයේ සැහැකින් වෙන මේ දෙයට විරෝධය පළ කරමින් අද කොළඹ ගාලු මෝදර මේ ආකාරයෙන් සාමකාමී විරෝධතාවක් සිදු වෙමින් පවතිනවා. ඔබ මේ දකින්නේ කොළඹ ගාලු මෝදර සිදු වෙන සාමකාමී විරෝධතාව. ඔබ මේ දකින්නේ කොළඹ ගාරු මෝදරදී සිදුවෙන සාමකාමී විරෝධතාව. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය කාලයේදී මේ විශ්වවිද්‍යාලවල සිදුවෙන වද හිංසන සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇති වුණා. චරිත ඒ අපෙච්ච අවාසනාවන්ත ඉරණ තුළ ඉතින් මේ ඔබ දකින්නේ කොළඹ ගාලු මෝදර ඒට එරෙහිව මෙවැනි වද හිංසන සිදු කිරීම මේ නවක වදේ සිදු කිරීම නවත්වන ලෙසත් ඒවාට නීතිය ඒවා කරන අයට නීතිය දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගෙනීම තමයි මේ අවස්ථාවේ සිදුවීමින් පවතින්නේ. විශේෂ සංකේත ස්ථානයක් ආරම්භ වුණේ මැයි 9 වෙනිදාවක අද මැයි 9 වෙනිදාවක එහිදී සිදුවෙන්නේ මේ මහ ජනතාවට වගේම සාමාන්‍ය ශිෂ්‍යුන්ට සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අත්වීමට තිබෙන මේ නවක වදයට එරෙහිව සාමකාමී විරෝධතාවක් පොලිසිය විශාල ප්‍රමාණයක් කියන්නට බෑ යම් ප්‍රමාණයක් පැමිණිලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඒ කාලේ මේ ස්ථානයේ විරෝධතාවක් කරන්න ගියාම සිදුවෙච්ච දේ. ඉතින් අද ඒ තත්ත්වේ නෑ. අපි දන්නවා මේ මාවේදී මෙම ස්ථානයේ ගාලු මෝදර අපි විරෝධතාව ආවරණය කරන්න ආපුවා අපි ඉලක්ක කරගෙන පොලිස් ආරක්ෂාව යටතේ මැරෙව්. ඇවිල්ලා මේ විරෝධතාව වලට අපි කරපු ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරපු විරෝධතාව වලට මැර ප්‍රහාර එල්ල කරා පොලිස් ආරක්ෂාව යටතේ. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවේ නෙමෙයි තියෙන්නේ කියන එක පැහැදිලි. රනිල් රාජපක්ෂලගේ මතවාදය නෙමෙයි තියෙන්නේ කියන එක පැහැදිලි. ඉතින් ජනතාවාදීව ජනතාව විසින් හිටවාගත්ත රජයක් පවතිනවා. අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මැද්දේ ජනතාවට අහුම්කම් දෙන්න ජනතාවට තමන්ගේ විරෝධය ඉදිරිපත් කරන අප්‍රසාදය ඉදිරිපත් කරන අවකාශය ලබා දීලා තියෙනවා. ඒකෙත් අඩුපාඩු තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සම්බන්ධයෙන් කරන කාරණාවලදී නමුත් ඒ දුර්වලතා ඒවා අපි දකින්න දුර්වලතා ඒවා හදා ගන්න ඕන කාරණා. ඒවා තේරුම් ගන්න ඕන කාරණා. නමුත් අපි දකිනවා අද ඔබ මේ දකින්නේ මොදර මේ විරෝධතාවයේ චරිත වෙනුවෙන් මේ නවක වදයට එරෙහිව පැවැත්වෙන මේ දැවැන්ත විරෝධතාවය. හැබැයි මෙම ස්ථානයේ මැරෙන්නේ නැහැ. පොලිස් ආරක්ෂාව යටතේ මැරෙව ඇවිත් නැහැ. පොලිසියෙන් බාධාවක් නැහැ. මහජනතාවට සාමකාමීව රැස්වලා තමන්ගේ විරෝධතාවක් ඉදිරිපත් කිරීමට තියෙන අයිතිය මේ අවස්ථාවේදී තහවුරු වෙලා තියෙන බවක් පෙනෙන්න තියෙනවා. අපි දකිනවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ
නිලධාරීන් පිරිසක් වගේ පිරිසකුත් මෙම ස්ථානය නිරීක්ෂණයට පැමිණ තිබෙනවා. මොකද අපි දන්නවා පසුගිය කාලේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කාලේ විරෝධතා දැක්කේ වෙනම පොතක් පෙරලන්න හැදුවා. විරෝධතා හින්දා රටක සංවර්ධනය සිදු වෙන්නේ නැහැ කිව්වා. විරෝධතා හින්දා විදේශිකයන් රටට එන්නේ සංචාරකයෝ ඉන්නේ නැහැ කිව්වා. ඉතින් සංචාර කර්මාන්තයට බාධාවක් කිව්වා. හැබැයි ඒ සියල්ල අද මේ ආණ්ඩුව තුල නැහැ. භාෂණය හා ප්‍රකාශනයේ නිදහස විරෝධතා කිරීමේ අයිතිය ගරු කිරීමක් මේ අවස්ථාවේදී අපි දකිනවා. ඒ කෙසේ නමුත් අපි කියන්නට ඕනේ මේ සිදුවෙන්නේ මේ නවක වදය කියන මේ සාහසික වැඩපිළිවෙල නවත්තන්න හා ඒවා කරන අයට විරුද්ධ නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි කියන පැහැදිලි මතය තමයි මේ අද ගාලු මෝදරදී මැයි 9 වෙනිදාවක නැවත ප්‍රකාශයටපත් වෙන්නේ. ඉතින් රනිල් රාජපක්ෂලගේ නවක වදය කෙසේ වෙතත් මිනිසුන්ගේ පොදු ගැටලුවක් කතා කරන්නට මෙහෙම රැස් වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ වෙනකොට එක්ක පොලිසිය බාධා කළා, එහෙම නැත්නම් මැරියෝ බාධා කළා. ඉතින් රනිල් රාජපක්ෂලා නෙමෙයි බලයේ ඉන්නේ කියන එක පැහැදිලි. නමුත් ඉන්න කට්ටියගේ අඩුපාඩු තිබුණත් ඒ සියල්ල විවරදි කරගන්න ජනතාවට කන් දෙන්නට, ජනතාවට ඇහුම්කන් දෙන්නට පාලකයන්ට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව ඇති කරගන්නවද නැති කරගන්නවද කියන එක ඒකට අදාළයි. නමුත් මේ ප්‍රශ්නය විසඳිය යුතු විශ්වවිද්‍යාල පද්ධතිය මහජන මුදලෙන් නඩත්තු වෙන ශිෂ්‍යයන්ට අනාගතයක් ලබා දීම සඳහා සාමාන්‍ය ජනතාවට අනාගතයක් ලබා දීම සඳහා තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය පවතින්නේ. හැබැයි ඒ තුළ නවක වදය ක්‍රියාත්මක වීම අවාසනාවන්ත තත්ත්වයක්. අපේ ලාල් අයියා ඇවිල්ලා ඉන්නවා. අපේ ලාල් අයියාත් අද ඇවිල්ලා ඉන්නවා. ලාල් අයියා මේක ඇත්තටම කරන්න ඕන විශ්වවිද්‍යාලෙක ඉස්සරහා. එතන ඇවිත් කළා වැඩක් නැහැ නේ. විශ්වවිද්‍යාලෙක ඉස්සරහට ගිහලා කුණු පිටර ගහයි. අන්තරේ. දැන් අපි මේවා දකින්න පුද්ගලික විශ්වවිද්‍යාලවල මේ තත්ත්වය. ඇයි මේ අපේ රජයේ මේ නිකන් අපේ මහජන මුදලින් කරන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තමයි නේද? ඒ කියන්නේ මේ හරියස් නැහැ පුද්ගලික විශ්වවිද්‍යාලවල දරුවන්ට. මේක තියෙනවා දේශපාලන එජෙන්ට් එකක් තියෙනවා. මේ දේශපාලන එජෙන්ට් එකට තමයි. ඒ කියන්නේ මේ දේශපාලනේ බිලිබා ගන්නවා කියන්නේ කොක්ක ගහනවා කියන්නේ මේ රැග් එක තුල ඉන්නේ කොක්ක ගහන්නේ. රැග් එකත් එක තමයි කොක්ක ගැහිම තියෙන්නේ. කොක්ක ගැහිමත් එක්ක තමයි තමන්ගේ දේශපාලන බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට තියෙන්න ඕන. ඒ කියන්නේ විශ්වවිද්‍යාල රැග් එකක තියෙන සියලු සමානකම් කරන්නේ. විශ්වවිද්‍යාලේ සමාන විදියට සලකන්න ඕන. මේක එහෙම නෙමෙයි හයිෆයි දරුවෝ ඇවිල්ලා හයිෆයි විදියට එතනකොට ඔරොත්තු දෙන්නේ නැහනේ. හැබැයි මේක වෙලා තියෙන්නේ රැග් එක නෙමෙයි තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙනනේ අර අරියස් එක කවර් කරලා. තමන්ගේ අයට මුකුත් වෙන්නේ නැහැ. රැග් වෙන්නේ නැහැ. තමන්ගේ කෙනෙක් නම් කොක්ක දාගෙන ඉවර වෙච්ච කෙනෙක් කොක්ක දාගන්න ඕන. කොක්ක දාගත්තට පස්සේ රැග් එක නෑ. ඉතින් ඊට පස්සේ සෝෂල් එක තියෙනවා. සෝෂල් එකෙන් පස්සේ ඔක්කොම ඉතින් හරි මේකයි. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මේ විශ්වවිද්‍යාලේ නිශ්චය ගන්න මේක තේරුණා. විශ්වවිද්‍යාලේ ගිය කෙනෙක් වෙන්න ඕනේ මේක තේරුම දැනගන්න. කවන්න කොහොම හරි මේගොල්ලෝ ළමයි යනවත් දන්නේ නැහැ විශ්වවිද්‍යාලේ. ඒක නිසා අයිතිය දින උද්ඝෝෂණය කරන්න. මම කියන්නේ ඒකයි. අද මම දකිනවා සමාජ ක්‍රියාකාරීන් රැසක් ලාල් අයියා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම ස්ථානයට ඇවිල්ලා තියෙනවා. මාධ්‍යත් ඇවිල්ලා තියෙනවා. අපි මීට කලින් මේ විරෝධතාවයේ සංවිධානය වෙනවයි කියලා දැනගෙන හිටියත් නමුත් ඒ දිනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සංවිධානය වෙන ස්ථානයේ සම්බන්ධයෙන් නිසි ස්ථානයක් නොතිබීම හේතුවෙන් මිනිස්සු පසුගාමී වුණා කියලා තමයි අපි දැනුවත්. නමුත් දැන් මේ අවස්ථාවේදී ජනකායක් එකතු වෙලා තියෙනවා. අවත ජනතාවක් මේ සම්බන්ධයෙන් ඉතාමත් යොහුසුලුවෙන් ප්‍රකාශ කරනවා. ඒ අපි දන්නවා මේ හැමෝගෙම දරුවන් නේතායන්ට මේවාට මුහුණ දෙන්න මේ විශ්වවිද්‍යාල තුළට ගියාට පස්සේ හොඳ දරුවෙක් රටේ නායකත්වයක් දෙන්න පුළුවන් පුරවැසියෙක් වෙන්න විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ එවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් මේ කිරීම නැතොත් නවකවදේම තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක මරපතල ප්‍රශ්නයක් රටක. ඉතින් අපි දැක්කා මේ අවස්ථාවට සුදා අයියත් ඇවිල්ලා හිටියා. මම දැක්ක පිටිපස්සේ ඉන්නවා. ඉතින් මේ වගේ සමාජ ක්‍රියාකාරී එකෙන් දිගටම අපි දැක්කා කලින් අර තරුණයෙක්ව ඝාතනය පොලිස් භාරයේදී ඝාතනය වීම සම්බන්ධයෙන් කාරණාවේදී ජනතාව කාර්යයට ඇවිල්ලා මේ ආකාරයෙන් විරෝධතාවය ඉතින් ඒ විදිහට සිදුවීම් වලට නැවැත්විය යුතු ආණ්ඩුව විවිධ මාතෘකා කියන නැති විශේෂිත කාරණා කියන නැති නමුත් නීතිය පද්ධතිය ක්‍රියාත්මක වීමේදී යම්
ක්‍රියාකාරීත්වය සඳහා යම් කාලයක් ගත වෙනවා ඇති. නමුත් ජනතාව හැටියට අවශ්‍ය දේවල් කළ යුතුයි කියන එක තමයි මේ ජනතාව ඉල්ලා සිටින්නේ. ඉක්මනින් ඒවා කළ යුතු බවයි ඉල්ලා සිටින්නේ. සමචානක බණ්ඩාර ජනාරගලපුර සංවිධානයේ ප්‍රධාන ලේකම් අපි දන්නවා මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන් ශිෂ්‍යයා සබරගම විශ්වවිද්‍යාලයේ නවකවාද හේතුන් මේ ගිහිලා තියෙනවා. නමුත් අපි ආණ්ඩුවට කියනවා 1998 අංක 20 දරන නවකවාදයේ තුරන් කිරීමේ පනත මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවද? වෙලා තියෙනවද? මේක අවුරුදු 27ක් පරණ පනතක්. නමුත් මේ පන සම්මත කළායින් පස්සේ මේ රටේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ නවකවාදයේ හේතුවෙන් මානසික පීඩන ලක් කරලා මිය ගියා කියලා අපි දන්නවා. නමුත් අපි කියනවා ආණ්ඩුවට මේ රටේ තියෙන නීති ප්‍රමාණවත් නැතිනම් විශ්වවිද්‍යාලයේ ඉන්න නවකවාද මාර කල්ලි නම් ඒ මාර කල්ලි ත්‍රස්තවාදී කල්ලි බාට අද රටේ පත්වලා තියෙනවා. උන්ට මරණ දඬුවම දෙන්න ඕන. ඒකෙන්ද අපි කියනවා දැන් ජනාධිපතිවරයාට 159ක ආණ්ඩුවක් මේ රටේ ජනතාව පීඩන්න බලය දීලා තියෙනවා. විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. මේ ජනාධිපතිවරයා පුළුවන් වෙන්න ඕන මේ පනත බලාත්මක කරන්න බැරි නම් මේ පනත විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්යවරු මහාචාර්යවරු මේකට දැනුමක් නැත්තම් විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට මේ පනත ගැන අධ්‍යයනය ලබලා දෙන්නේ නැත්තම් ඔය ආචාර්යවරු සියලුම දෙනා මේ දරුවාගේ මරණය වෙනුවෙන් වග කියන්න ඕන. ඒකින්ද අපි ආණ්ඩුවට පැහැදිලි කරලා කියනවා වහාම මේ පනත සංශෝධනය කරන්න. අතීතයේ බලපෑම් පරිදි පාර්ලිමේන්තුවේ පූර්වකාරී ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒක අතීතයේ බලපෑම් පරිදි බලාත්මක කරලා චරිත් දිල්ෂාන් ස්වයං ඝාතනයකට මානසික පීඩනයට ලක් කරමින් සියදිවි හානි කරගන්න ආධාර අනුබල දීපු මේ ඝාතකයන්ට එරෙහිව මරණීය දඬුවම ක්‍රියාත්මක කරන්න වාම ආණ්ඩුව නීති අනපල සම්පාදනය කරන්න කියලා අපි අද ආණ්ඩුවට බල කරලා කියනවා. ඒක අපි මතක් කරනවා ජනාධිපතිවරයාට ලේකම් කාර්යාලයට අපි ලිඛිතව සංදේශය බාර වෙනවා. අපි බලන් ඉන්නවා ආණ්ඩුවට මෙච්චර ජනතාව බලය දීලත් මේ රට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ වගේ ඉරණමක් නම් අත් දෙන්නේ. අපි දන්නවා ඉතිහාසයේ ඉඳලම විශ්වවිද්‍යාල සිදුවෙච්ච නවකවාදයේ හේතුවෙන් මිය ගියා. හැබැයි චරිත් දිල්ෂාන් ඔබ මතක තියාගන්න මේ රටේ චරිත් දිල්ෂාන් නවකවාදයේ හේතුවෙන් මේ විශ්වවිද්‍යාලවල අවසාන ශිෂ්‍යයා වෙන්න ඕන මේ රටේ මියාන. මෙතනින් එහාට මොනම ශිෂ්‍යයෙක්වත් විශ්වවිද්‍යාලවල නවකවාදයේ හින්දා මියා ගියොතින් ආණ්ඩුව එදාට කියන්න එපා ජනතාව නීති අතර ගත්ත කියලා. නීති ආධිපත්‍ය රටක ක්‍රියාත්මක වෙන්න ඕන. නීති ආධිපත්‍ය නැත්තම් ඒ ආණ්ඩුවට බයි නම් ඒ ආණ්ඩුවේ වගකීමක් තියෙනවා මේ ශිෂ්‍යවරු යුක්තිය සාධාර ඉෂ්ට කරන්න. ඒකින්ද අපි කියනවා කරුණා කරලා චරිත් දිල්ෂාන්ගේ ඝාතනය අපි පැහැදිලිවම කියනවා. ඒකින්ද අපි කියනවා චරිත් දිල්ෂාන් ඔබගේ මරණය ලොවට හඬගඩා කියන්නේ මේ රටේ තියෙන තාමත් ගෝත්‍රික සංස්කෘතිය විශ්වවිද්‍යාලවල ඒ ගෝත්‍රික පාර සංස්කෘතියට ජනතාව පහර දෙන්න ඕන. ඒ සංස්කෘතිය පරාජය කරන්න ඕන. අපි ජනතාවට කියනවා ඒ සටනත් එක්ක ඉඳගන්න විශ්වවිද්‍යාලවල දූ දරුවන්ගේ දෙමව්පියන්ට අපි ආරාධනය කරනවා එන්න පෙරට මේ සාහසික මිනිමරු ත්‍රස්ත කල්ලි වලට එරෙහිව පෙරමුණ ගන්න නැගී සිටින්න නොබියව හඬ නගන්න කියන එක මේ අවස්ථාවේදී සියලුම රටේ පුරවැසියන්ට සියලු මාධ්‍යවල මතක් කරනවා. ඒ වගේම මේ සංවිධානය කරේ සියලුම සමාජ මාධ්‍ය ජාල වෙබ් ජාල පිටු වලට අපි තාමත් ස්තුතිවන්ත වෙනවා. අපේ ගායන සහෝදරය ඇතුළු මේ ඔක්කොම සියලු දෙනාටම සහෝදරත්වයෙන් මේකට බැඳිලා අත්දැල් බැඳගත්තා. අපි රටේ ජනතාවට කියනවා අපිත් එක්ක අත්දැල් බැඳගන්න. බය වෙන්න බස් 7-5කට අපි බයක් නැහැ. අපි ණයක් නැහැ. අපි එකෙන්ද කියනවා විශ්වවිද්‍යාල ඡන්දේ ඉන්නවනම් කෙලින්ම ඇවිල්ලා කතා කරන්න. බලට බයිනම් මේ රටේ නීතිය කරු කරන්න. එහෙම නම් පොරට අවනීතිය මේ රටේ දනුවල් ලැබෙන කාලයක් ඇයි? ජනතාව නීති අතර ගනි. ඒක අපිට කරන්න බෑ කියන එක තමයි අපි මතක් කරන්න තියෙන්නේ. මේ විදිහට යමම දන්නවා.
මම විමා ජයසූරිය අපි මේ රටේ වෙනසක් වෙන සඳහන් කරමු මේ පිරිසක් තමයි අද නැවත ඇවිල්ලා තියෙන්නේ මේ රටේ හැම කෙනෙක්ගේම අහිංසක බලාපොරොත්තුවක් තිබුණා ඒ පඩි වැඩ කරගන්න සම්බන්ධයෙන් නෙවෙයි තමන්ට ගයක් හදා ගන්න නෙවෙයි මේ රටේ යහපතක් කරනවා කියන හැමෝම ආසාවෙන් බලන් හිටියා ඒ වෙනුවට නව ආණ්ඩුවක් ඇවිල්ලා දැන් මොනවද කරන්න කියලා අපි හැමෝම පුදුමයටපත් වෙලා ඉන්නවා හැමතැනම මිනිස්සු මැරෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය දීර්ඝසා ගන්නවා පාසල් වල ප්‍රශ්න මේකනේ අපි අපේක්ෂා කරපු වෙනස ඒ නිසා මේ ආණ්ඩුව විශේෂයෙන් මතක් කරන්න කැමති වහාම ජනතාව නීති අතර ගන්න කලින් අපි බාර දුන්න ජොබ් එක කරන්න අපි බොරු අහලා අපි හැම්බත් වෙලා තියෙන්නේ අපි අන්දලා රවටලා අපි ආරණ්‍ය කරලා මොකද කරන්න යන්නේ කියලා ඒ නිසා පොලිසිය මොනවද කරන්නේ අපි දන්නේ නැහැ බන්ධනාගාරවල මිනිස්සු මරනවා ගහනවා මොනවද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ ආණ්ඩුව ප්‍රතික්‍රියා තමයි ඒ නිසා අද අපි විශේෂයෙන්ම රැස්ුනේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ඉතාම අමානුෂික විදිහට වද හිංසාවට පත් කරලා මානසික වද හිංසාවට පත් කරලා එයාව මරණ තත්ත්වයට පත් කරනකම් හැම කෙනෙකුම ශබ්ද විතර තියෙනවා අදත් ඒක නිහඬයි මේක කවද්ද ඉවර කරන්නේ අපි පාර්තය විල කෑ ගන්න අවශ්‍ය දෙයක් නෙවෙයි මේක ජනාධිපතිවරයාට මේ රජයට මේක වහාම දැනෙන්න ඕනේ ඒගොල්ලෝ දන්නවා මොකද වෙමින් ඉන්නේ කියලා ඒ නිසා මේ පළවෙනි අවසාන උද්ඝෝෂණය සලකන්න කියලා අපි හිතනවා මෙතනින් එහාට මේ වගේ පොඩි එකක් නෙවෙයි මම හිතන දෙවන්ත මට්ටමේ අරගලයක් ක්‍රියාත්මක වෙයි ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලනවා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ජීවිතාන්ත දක්වා මරණය දඬුවම් සිරදෙවල් ලබා දෙනවා කියන අපි කියන්නේ අනිත් අය වගේම සාමාන්‍ය ත්‍රිපිටක නීති ක්‍රියාත්මක කරන්න මේක මෙතනින් ඉවර කරන්න කියලා අපි හැම වෙලාවෙම කියන්නේ මෙතනින් යාට මේක කියන්න දෙන්න එපා විශ්වවිද්‍යාල කියන වෙනම සංස්කෘතියක් අවශ්‍ය නැහැ මේ රටේ ඉගෙන ගන්න අවශ්‍ය දේවල් සම්බන්ධ උදව් කරන්න ඒකට අවශ්‍ය සිලබස් වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපනයේ වෙනසක් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ආර්ථික වෙනසක් ආර්ථික ක්‍රමයේ වෙනසක් සෞඛ්‍ය වෙනසක් පාරවල බස් ටික හරියට යන්නේ නැහැ ටයිම් ටේබල් බස් එක යන්නේ නැහැ එදා වගේම මේ පාරවල ඉන්න තාමත් ඒ මිනිස්සු කප්පංග ඉන්නවා මේ රට මොනවද කරන්නේ ඒ නිසා කිසිම විශ්වාසයක් නැහැ ඒක අපි ආවිල්ලා කිව්වේ පළවෙනි වතාවට මෙතනින් එහාට අනුර කුමාර දිසානායකත් හරිනෙත් මේ මුළු ආණ්ඩුවම දැනගන්න ඕනේ මේ රටේ මිනිස්සු අන්දලා දැන් ඇති වෙලා තියෙන්නේ මෙතනින් එහාට මීට වඩා භයානක තත්ත්වයකට බුදුන් පත්‍රේ අපි උදව් කරන්නම් එකතු වෙලා වැඩ කරමු අපේ මැසේජ් එකේ ඒක විශ්වවිද්‍යාල වෙනස් කරන්න මේ අල්පියන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ මේකේ මොකද කාටවත් තේරුමක් නැහැ අපි ඉල්ලුවේ ඒක ඒ නිසා මෙතනින් එහාට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කිසිම කරදරයක් වුණත් එම මහ ජනතාව විදිහට අපි පාරට බහිනවා ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් වලට කියනවා අපිව බය කරන්න දෙන්න එපා ඔයගොල්ලෝ ඇතුලේ ඡන්දෙ වෙන්න පුළුවන් අපි පාරට උදව් කරේ නැත්නම් ඔයගොල්ලෝ පාරට අසරණයි අනික අපි ඔයගොල්ලෝ අපේ දරුවෝ ඔයගොල්ලෝ සහෝදරයෝ වෙනසක් අවශ්‍ය නැහැ ඒක විතර වැඩ කරමු කියලා අපි යෝජනා කරනවා ඒගොල්ලන්ට මේ රැග් එක ආම්රත කරන්න ඒකෙන් තියෙන ප්‍රයෝජනයක් නැහැ දැන් ඒක ඇති අවසාන වතාවට හොඳින් සානරකින් අපි ඉල්ලනවා රැග් එක දැන් ඇති ඉතින් යාට අපි හැම සිදුවීමකට අපි මැදිහත් වෙනවා අරගලුවන් විදිහට මේ රටේ ජනතාව විදිහට බොහොම ස්තුතියි ඔබ දකින්නේ මහ ජනතාව දක්වන අදහස් විශේෂයෙන්ම එම සිදුවීම් දාමය සම්බන්ධයෙන් දක්වන අදහස් මම ආචාර්ය අතුලසිරි සමරකෝන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු මම ආචාර්ය අතුලසිරි සමරකෝන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු ලේකම් මම හිතන්නේ අද ජනතාව විසින් මේ ගාලු මුදුර රැස් කරපු මේ ඉතාම වැදගත් උද්ඝෝෂණයක් මොකද ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ඉතාම දරුණු ප්‍රශ්නයක් නවකවදය මේක අලුත් ප්‍රශ්නයක් නෙමෙයි මේක දශක ගණනාවක් තිස්සේ අපි දන්න අතීතයේ සහ අපිට එහා අතීතයක ඉඳලා දිවෙන ප්‍රශ්නයක් මේක ඉතාම දැඩි පීඩාකාරී ප්‍රශ්නයක් බවට අද බොහෝ විශ්වවිද්‍යාල පත් වෙලා තිබෙනවා සබරගම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාගේ මරණය හරහා අපිට පේන්නේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ පවතින ඉතාම අකාර්යක්ෂමභාවය විශ්වවිද්‍යාල පරිපාලනය උපකුලපතිවරු ආචාර්යවරු ඇමතිවරු මේ රටේ ඉන්න සමස්ත අධ්‍යාපනය මෙහෙවන සියලු දෙනාම මේ මරණයට සහ මේ සමස්ත නවකවද ක්‍රියාවලියටම සම්බන්ධයි කියලා මම කියනවා. ඒ නිසා අද එකම ආචාර්ය සංගමයකටවත් එකම විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍ය සංගම් වලටවත් මේ කාටවත් මේ ප්‍රශ්نين ගැලවෙන්න බෑ. මේකේ සමස්ත වගකීම තිබෙන්නේ සමස්ත
විශ්වවිද්‍යාල පද්ධතියින් අපි මත ඒ නිසා ආචාර්යවරු විදිහට අපි මේ වගකීම බාර ගන්නවා. ඒ වගේම මේ රටේ ආණ්ඩුවට අපි කියනවා වහාම මැදිහත් වෙන්න නවක වද පනත ක්‍රියාත්මක කරන්න. ඒක සංශෝධනය කරන්න අවශ්‍ය නම් සංශෝධනය කරන්න. ඒ නිසා නවක වදයේ සම්බන්ධයෙන් පවතින මේ නීති ශක්තිමත් කරලා විශ්වවිද්‍යාල අභ්‍යන්තරයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා විශ්වවිද්‍යාල පද්ධතියේ ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන් අතර මේ පවතින සම්බන්ධතාවය ශක්තිමත් කරලා මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරලා මේ රටේ අහිංසක දූපුතුන්ට ඉගෙන ගන්න තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින මේ ප්‍රචණ්ඩකාරී තත්වය නැති කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ මේ සඳහා දෙන්න පුළුවන් උපරිම සහයෝගී විශ්වවිද්‍යාල පද්ධතිயின் ආචාර්යවරු විදියට ඒ වගේ මම ඉල්ලනවා සියලුම ශිෂ්‍යයන්ට මේ රටේ ජනතාවට මේවට පෙළ ගැසෙන්න අපිට මේක දැවන්ත වගකීමක් විදියට ගත්තොත් මේ රටෙන් නවක වදේ තුරන් කරලා අපේ රටේ ලස්සන විශ්වවිද්‍යාල පද්ධතියක් හදන්න පුළුවන් කියලා විශ්වාසයි. ඒ සම්බන්ධයෙන් අද මේ සහෝදරවරු මේ කරපු මේ උද්ඝෝෂණය මේ වැඩසටහන ඉතාම සාර්ථකයි. ඒක ලංකාවේ හැමතැනින්ම ඇවිල්ලා ඉන්න මිනිස්සු මේකට අවංකව මිනිස්සු ඇවිල්ලා ඉන්නේ මෙතන ක්‍රෙඩිට් එකක් ගන්න නෙමෙයි කවුරුත් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපි කියනවා මේ ප්‍රශ්නෙට හැමෝම මැදිහත් වෙන්න. මේක දේශපාලනික ප්‍රශ්නයකට වඩා මේක විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ පළපදිනවලා තියෙන ප්‍රශ්නයක්. ඒකට දේශපාලනික ස්වරූපයක් දෙන්න අපි කැමති නෑ. නමුත් අපි කියනවා සියලුම වාමාංශික ඇතුළු සියලුම සංවිධාන වලට මේකට අවංකව මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ නිසා නවක වදේ විශ්වවිද්‍යාලෙන් තුරන් කරනකම් ඒ සඳහා අඛණ්ඩ සටනක් ගෙනියමු. එක දවසකට දෙකකට සීමා වෙන සටනක් නොකර ඒක අවංක සටනක් වශයෙන් ගෙනියමු කියලා මම ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන් විශ්වවිද්‍යාල ඉදිරිපිට නෙමෙයි ඇතුලේ පවා හැම විටම මේ සම්බන්ධ උද්ඝෝෂණයක් කළ යුතුයි. ඒක අවංකවම අපි කරන්න ඕන කියන සටනක් වශයෙන් මම පිළිගන්නවා. ඔබ මේ දකින්නේ කොළඹ ගාලු මෝදර පැවැත්වෙන සාමකාමී විරෝධතාවය විශේෂයෙන්ම මේ නවක වදය කියන කාරණාව රැග් කිරීම සම්බන්ධයෙන් බරපතල විරෝධයක් මේ ඉදිරිපත් වෙන්නේ මහජනතාව ලෙස. මේ හැමෝගෙම නෑදෑයෙක් තමන්ගේ දුවෙක් පුතෙක් නෑදෑයෙක් කවුරු හරි ඇති මේ විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්න ඔවුන්ට එවැනි තත්වයක් ඇති නොවීමට අවශ්‍ය අවාසනාවන්ත චරිතට සිදු වුණාමෙන් ඒ විදිය අවාසනාවන්ත ඉරණමක් ඉටු නොවීමට අවශ්‍ය පසුබිම තමයි ඉල්ලීම තමයි ඔවුන් මේ සිදු කරනු ලබන්නේ. ඔබ මේ දකින්නේ විශේෂයෙන්ම ලංකාව තුල සිදුවෙන රැග්වීම ඒ වගේම මේ විවිධ ක්‍රියා හරහා විශ්වවිද්‍යාල තුල සිදුවෙන මේ ප්‍රචණ්ඩ තත්ත්වයට විරුද්ධව තමයි ජනතාව පාරට ඇවිත් තියෙන්නේ. සමා වෙන්න දැන් අපිත් මම හිතන්නේ ලෑස්ති වෙන්න ඕනේ මෙතනින් පිට වෙන්න. ඔබ මේ දකින්නේ කොළඹ ගාලු මෝදර පිටියේ තත්ත්වය නවක වදයට එරෙහිව රැග් කිරීමට එරෙහිව අබාතලින් වෙනුන ජනත හොදර වෙන්නේ ජනින් මල්ලේ වෙන අපේ ජනාධිපති කාර්යාලයේ මේ අවස්ථාවේ විමක් පාර දෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල තුළ පවතින උනාවවාදය වහාම අහෝසි කරන්න කියලා ඒ ජනිත මේ මල්ලි වෙන අපි විමක් මේ අවස්ථාවේ ජනාධිපති මණ්ඩලයට බාර දෙනවා. මේ අවස්ථාවේ සිට දැමෝටම ආරාධනා කරනවා මේ තමයි එකතු වෙන්න කියලා. බොහොම ආදරයෙන් මේවට ඇසෙන මානසික හැමෝටම ආරාධනා කරනවා මේ මලික බාර දීම සඳහා අපිටම එකතු වෙන්න කියලා.
පාගමනට විරෝධයක් එල්ල වෙනවා මේ අවස්ථාවේදී. ජනාධිපතිකාරය ඔබතුමා කියන කවුරු නැහැ කියලා මේ රටේ වහලාද? එහෙම නෙමෙයි අහන්නේ බෑ මේක. ඇත්තයිනේ. ඔබතුමා වර්ගීය විකාරකී ඔබ කියනවට කරමු. නෑනේ. මේ සාමකාමීව මේ හැටිය දහස් කරනවා කරන අපි ආරංචිව දී ඉතින් ඔබතුමාට එහෙම තහනම් කරනවා. සාමේ කඩ කරන්නේ. ඔය සාමේ කඩ කරන්නේ. ඔය සාමේ කඩ කළා අවස්ථාවේදී අදාළ පාගමනක් හැටියට ඉදිරියට යෑමට උත්සාහ කළත් පොලිසියෙන් විරෝධයක් ඉදිරිපත් වෙනවා මේ අවස්ථාවේදී. ඇත්ත තේරුම් ගන්න ඔබතුමාලා. ඔබතුමා තේරුම් ගන්න ඕනේ. අපේ ළම. මේක තමයි මම වාහනේ අවස්ථාවේදී පොලිසිය සමග යම් උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙය පාගමනක් ලෙස ඉදිරියට යෑමට උත්සාහ කරනු ලැබුවේ මේ පෙත්සම බාර දීමට. අපි ජීවිතය කියලා කියන්න කොට. බය වෙන්න එපා. ට්‍රාන්ස්ෆර් වෙන්න එපා. බය වෙන්න එපා. බය වෙන්න එපා. මේ අපි අපිට පොඩ්ඩක් යන්න දෙන්න. මේක ගියාට පස්සේ තුරුයි පයින් මෙන් දායි දෙන්නක් ඉස්සලා. හරි. ඉපේ රෙබල් අවශ්‍ය. ඔබතුමා කවුද වොයිස් කොටුස? නම් මොකද? පෙරමාත්. ලස්සන යවන්න කියනවා. පෙරමාත්ගේ දූ දරුවෝ වෙනුවෙන් මේ සටන. ඔය ඔක්කොගේ මහත්කරුගේ. ඔබතුමාගේ දරුවත් හෙට විශ්වවිද්‍යාලෙට ගියොත් යන්න පුළුවන්. මේ හැමෝම මෙතන දේශපාලන මතයන්ගේ ඉච්ඡාවේ ඔබතුමාගේ දුවට හරි පිටාට හරි වෙන්න බෑනේ මේක. ඒක නම් මේක දැනෙන ප්‍රශ්නයක්. දැනෙන ප්‍රශ්නයක් දැනෙන විදිහට කතා කරන්න ඕනේ. නැත්තම් ඒකවුරුත් දැනෙන්නේ නැහැ මේක මේකට. ඔව්. අපි එන්න කියලා මෙතන. හරි. එන්න කියන මෙතන. හැබැයි අධ්‍යක්ෂකතුමාගේ වෙනවරින් ස්ටුවර්ට් නැත්නම් අපි දන්න බොරු ටයි කෝඩ් දාලා වෙන අයව අධ්‍යක්ෂකයන් දාගි අපි හොඳට දන්නවා අපි රාට්ටන්න නැත් ඉන්න බා අපි කාලේ එන්නේ නේ කට්ටිය මම වත් අධ්‍යක්ෂකයන් දාලා කියලා වෙන අයව ටයි කෝඩ් දාලා නෑ අපි වැඩි කරන් යන්න ටිකක් වැඩි පටන් ගන්න යනවා ඉතින් ගැටුමක් වැඩක් නෑ අපි ඔබතුමා තේරුමක් නෑ ඔබතුමාලා කරන් දෙයක් නෑ කාලෙක චරිත් පුතේ චරිත් පුතේ උඹ වෙනුවෙන් චරිත් පුතේ උඹ වෙනුවෙන් චරිත් පුතේ උඹ වෙනුවෙන් මේ අවස්ථාවේදී මෙම ස්ථානයේ සිටිච්ච විරෝධතාවයේ පෙත්සමක් ලබා දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළත් එයට පොලිසියෙන් බාධා පැමිණෙන්න වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 හා 12 යන අනු ව්‍යවස්ථා ප්‍රකාරව මහජනතාවට නිදහසේ ගමන් කිරීමට සාමකාමීව විරෝධතා පාගමන් යෑමට නිදහස ශ්‍රේෂ්ඨාධිකරණ කීපවරක්ම තහවුරු කරලා තිබෙදී තමයි මෙම සිදුවීම් දාමේ සිදුවෙන්නේ. ඉතින් එහාටත් නැති මෙහාටත් නැති
ප්‍රතිපත්තියක් තමයි මේ අවස්ථාවේදී අපි දකින්නේ. ඉතින් අපි දන්නවා පසුගිය කාලේ විරෝධතා පාගමන් යන්න ගියාම ඇතිවෙච්ච තත්ත්වය පොලිසිය මේ ආකාරයෙන්ම බාධා කරා, නීතිඥවරුන්ගේ පාගම් වලටත් බාධා කරා. ඒ තත්ත්වය තමයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිව අපි කියන්නේ ඒකට පාරා රාජ්‍ය, පාතාල රාජ්‍ය තාමත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමක් තමයි දකින්නේ. දැන් මේ අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරී මෙම ස්ථානයට පැමිණෙන බවට පොලිසිය විසින් දැනුම් දෙනු ලැබුවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මහජනතාවට පාගමනේ සාමකාමීව ගමන් කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුල ලබා දී තිබෙනවා. ඒ ලබා දීපු නිදහස සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්න තියෙනවා. ඒක අඩුපාඩු තියෙනවා මේ ආණ්ඩුවේ තුල. ඒකට හේතුව වෙන්නේ ක්‍රමවේදය පාලකයෝ වෙනස් කරත් පල්ලෙහා තියෙන ක්‍රමවේදය එලෙසම ක්‍රියාත්මක වෙනවා. දරුවා වෙනුවෙන් හෙට දවසේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න බලන ඉන්න නංගි මල්ලි වෙනුවෙන් ඒ හැමෝම වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. හෙට ඔබ ඔබේ මනසින් අහලා බලන්න, ඔබේ හිතින් අහලා බලන්න. ඔබේ පුතා, ඔබේ දුව, ඔබේ අයියා, ඔබේ මල්ලි, ඔබේ අක්කා ඒ කවුරු හරි තවත් නවකවාදේ බිල්ලක් වෙන්න දෙනවද? තවත් නවකවාදේ බිල්ලක් වෙන්න දෙනවද? නැත්තම් ඊට කලින් පියවර අරගෙන, ඊට කලින් නීති අරගෙන ඒ කඩේව ආරක්ෂා කරගන්නවද? නවකවාදයට විරුද්ධ වෙනවා. ඒක වහාම නවත්තලා දානවද? ඔබ ඔබේ හිතින් අහලා බලන්න. මෙතන ඇහෙන මානේ ඉන්නවා ඇති ගොඩක් කට්ටිය. මේ කතා කරන්නේ ඔබේ දරුවා වෙනුවෙන්, ඔබේ අයියා වෙනුවෙන්, ඔබේ අක්කා වෙනුවෙන්, ඔබේ නංගි වෙනුවෙන්, ඔබේ මල්ලි වෙනුවෙන්. ඒක නිසා මම ඉතා ආදරෙන් ඉල්ලනවා අපි සමග එකතු වෙන්න. මමත් ඔබ වගේම තරුණෙක්, ඔබ වගේම කොල්ලෙක් මේ කතා කරන්නේ. ඒක නිසා ඉතා ආදරෙන් ඉල්ලනවා අපි සමග එකතු වෙන්න. අපි සමග එකතු වෙන්න. අපි එකතු වුණොත් මේ නවකවාදය කියන අතුරව පරාජය කරන්න පුළුවන්. සදාටම නැති කරලා දාන්න පුළුවන්. ඔබේ එකමුතුකමයි අවශ්‍ය. ඔබේ සහයෝගයයි අවශ්‍ය. මේ අසපමානේ ඉන්නවා නම් ඉතා ආදරෙන් ඉල්ලනවා අපි සමග එකතු වෙන්න කියලා. Tarik putih! Tarik putih! Tarik putih! Tarik putih! Umbawa kema! Umbawa kema! Umbawa kema! Narumayakun! 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 Api yang nawa! 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 Numbawe nuwe! Api yang nawa! Numbawe nuwe! Tarik putih! Tarik putih! Numbawe nuwe! කොළඹ ගාල්ල සාමකාමී විරෝධතාවය වද හිංසනය විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල තුළ සිදුවෙන රැක්කිරීම ඒ කාරණාවට විරුද්ධව පොලිසිය තුළ සිදුවෙන වද හිංසනයටද ජනතාව විරුද්ධ වෙනවාක් මෙන්ම විශ්වවිද්‍යාල තුළ සිදුවෙන මේ රැක්කිරීම නැතහොත් නවක වදයටද මේ ජනතාව පොදුවේ විරුද්ධයි. පොදුවේ ප්‍රතිපත්තියක් සහිතව මහජනතාව මේ ඉදා අරගල භූමියටත් ආවේ. අදත් මේ අරගල භූමිය තුළට එන්නේ ප්‍රතිපත්තිමය ජනතාවක් ලෙස. ප්‍රතිපත්තිමය වෙනසක්, ප්‍රතිපත්තිමය වශයෙන් සිදුවිය යුතු දේවල් සම්බන්ධයෙන් පූර්ණ දැනුමක් සහිතව තමයි ජනතාව එන්නේ. දැන් මේ අවස්ථාවේදී සිදුවුණේ මේ පාගමනක් ලෙස මේ පෙත්සම රැගෙන මොවුන් ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසියට බාධා පැමිණුවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ඒ නිලධාරියට මෙතනට ඒමට හැකියාව තියෙනවායි කියලා ජනාධිපති කාර්යාලයේ නිලධාරියට. ඒ අනුව මෙම ස්ථානයේ ඔවුන් රැඳී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 හා 12 අනුව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි ලෙස මාර්ගවල මම්මාවත්තල පේමන්ට්වල පෝරු ප්‍රදර්ශනය කිරීමෙන් ගමන් කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් කියන එක පිළි අරගෙන තියෙන අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වලා දීලා තියෙන පොලිස් ආඥා පනත අනෙකුත් පනත් තියෙන්නේ රටේ උත්තරීතර නීතියට පහලින් බවත් උත්තරීතර නීතියේ තියෙන්නේ ඒවට ඉහළින් බවත් පෙන්වලා දීලා තියෙනවා. ඒ අනුව කිසිදු දැනුම් දීමකින් හෝ ලිඛිත දැනුම් දීමකින් හරක මේවායින් තොරව මේ දේවල් සිදු කිරීමට හැකියාව තියෙනවා. පාගමන් යෑමට හැකියාව තියෙන. නමුත් එය අපිට මේ අවස්ථාවේදී දක්නට ලැබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් විරෝධයක් යම් බාධා කිරීමක් සිදු වෙනු ලැබුවා. දාපන් කෙනෙක් මම මේක දාලා කියන වැටෙන්නේ නැති වෙනවා මම දැන් අලුතෙන් මේවා කළා කෙලින්ම ලෝඩ් වෙනවා මේ වීඩියෝ එක
අප්ලෝඩ් වෙන්නේ නැතුව ඔන්ලි මී වැටේකට දාලා තියෙන්නේ. ඒක YouTube මේකෙන් හදන්න ඕනේ ඇප් එකෙන්. ඇප් එකෙන් අප්ලෝඩ් කරන තැන තියෙනවා පබ්ලික් අන්ලිස්ටඩ් දාන්න ඕනේ. ඔයා ෂෙයා කරනවනේ ෂෙයා කරන තැන තියෙන්නේ. මේ ෂෙයා කරා. ඔබතුමාට ඉස්සරහින් අපිත් පිටිපස්සෙන් යනවා. අර ඔය කියලා වැඩක් නෙමෙයි අක්කෝ. ඒකනේ අන්න බොක්කෙන් කතාවක් ආවා. අන්න බොක්කෙන් කතාව කරා. මේ මහත් එක්ක අපි ඔයගොල්ලෝ 5 දිනක් විතර එකයි යනවා. මේ වාහනේ තියෙනවා. වාහන. ඔයගොල්ලෝ ගිහින් එතන ඒ අවශ්‍ය ඔයගොල්ලෝ පණිවිඩය දුන්නා ඒකනේ බාර දුන්නා. කාඩ් බිල්ඩින් එකද? ඔව්. නෑ අපිට සංකීර්ණාත්මකව ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න. කිසිම කෑකෝ ගහිලා නැහැ. වයලස් කරන්නේ අපේ ජනාධිපතිතුමාව හම්බුනා වගේනේ අපි ලෝකෙ කියන උතන මොකද කෙනෙක් සපෝට් කරන්නේ එහෙම කරමු හරි ඒක එක්ස්පෙක්ට් කරනවා හරි Charit putih! Charit putih! Charit putih! Ubah agama! Ubah agama! Ubah agama! Norma yakut! Norma yakut! Norma yakut! Abhiyanawa! Abhiyanawa! Nawakawade! Nawakawade! Epa! 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 Nawakawade! Nawakawade! Charit putih! Charit putih! Charit putih! Charit putih! Charit putih! Charit putih! Abhiyanawa! 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 Lewat apa meter? Kacian. Saya tidak ada yang bilang kami ambil satu mereka හිරමාරි ඉන්නවා නම් අපිට මේක හිරමාරි ඉන්නවා ඔබ තමයි කතා කරන්නේ මේ කතා කරන්නේ මේ හම්බගන්නේ ඔබගේ දරුවා වෙනුවෙන් ඔබගේ දුව වෙනුවෙන් නැත්නම් ඔබේ සහෝදරයා වෙනුවෙන් ඔබේ සහෝදරිය වෙනුවෙන් ඔබ ඔබේ මනසින් අහලා බලන්න ඔබේ සහෝදරයා කැම්පස් යන විශ්වවිද්‍යාලයේ යන සහෝදරිය නැත්නම් ඉදිරියේදී විශ්වවිද්‍යාලේ වරම් ලබන්න බලාගෙන ඉන්න ඔබේ සහෝදරයා සහෝදරිය වෙනුවෙන් ඔබේ මානසික ආල බලන්න ඒ කට්ටිය ඔබ සහෝදරයා තවත් නවකවදේ බිල්ලක් දෙන්න දෙනවද ඔබ ඒකට අනු පරමැතිය දෙනවද නවකවදේ බිල්ලක් දෙන්න දෙනවද කියලා ඔබේ හිතින් ආල බලන්න මේ කතා කරන්නේ ඔබේ සහෝදරයා වෙනුවෙන් ඔබේ සහෝදරයා වෙනුවෙන් ඉත ආදරෙන් ඉල්ලන මේ ඇතරමානේ ඉන්නවා නම් අපි සමග එකතු වෙන්න මේ කතා කරන්නේ කැම්පස් එකේ යට නවකවදේ වෙනුවෙන් නවකවදේ වහම පිටුවන්ට කියලා. ඉත ආදරයෙන් මේක හෙනමානින්න ඔබ සමගින් ඉල්ලනවා අපි සමග එකතු වෙන්න. ස්තුතියි. Charit putih! Charit putih! Charit putih! Abhiyanawa! Abhiyanawa! Charit putih! Charit putih! Abhiyanawa! Abhiyanawa! Norma yakut! Norma yakut! Norma yakut! Norma yakut! Abhiyanawa!
අපි යනවා එපා 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 නාකවාදේ එපා 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 මම ක්‍රවුඩ් කර බව කන්නඩි දාලා මල්ලි වගේ